මොකද එන්න ඉතින් වෙල්කම් ටු මචන් FC මේක තමයි අපේ පළවෙනි එපිසෝඩ් එක සෑහෙන්න කල්ලි නම් කරන්න හිටු වැඩක් අද තමයි මේ කරන්න පුළුවන් වුණේ මම චතිල් චමුදිත් අපි යාලු ඒක යාළුව මම බාසිලෝන ෆෑන් කෙනෙක් මෙයා රියල් මැඩ්රිඩ් ෆෑන් කෙනෙක් ඒකයි මේ ලෝගෝ එක දාලා තියෙන්නේ ඒ විදියට මේ ෆන් රයිවල්යක් ඉතින් yes UCS තමයි ඉතින් ලොකු එක versus beautiful football තමයි ඉතින් ඉංගයිස් මේක අපේ පලනි එපිසෝඩ් එක වෙල්කම්ටු මදන් FC අපි හිතුවා වර්ල් කප් කාලය තමයි ඉතින් නේද ලංකාවේ වැඩිපුර හයිප් එකෙන් ලයිට් එකන්නේ ලෙනවා බිබ්බෝල් දන්න පාඩුවේ දන්න ඇති අය ගැන අපි උගුත් කියන්න නෝගමෙන්ස් මට වනවා නෑ වස්ස කිවනේ දැන් පටන්ගත්ත නෝගමෙන්ස් නොහෙට හැමෝම් බ ඇත්ත හරි සතුරු ස්පෝට් හැමෝ බෙල්කම එක වල් ස්පෝට් එක නෑ අත්තනු සතුරේ ගැන මන් දැක් ඉන්ස්ට්‍රගම් ස්ටෝලිස්තෝගේ හැමෝම ඒවාර ඉන්නෝල අදීන සතුරුයි ගයිස් අපි යන්ද පොඩි ඉන්ටඩක්ෂයකට ඉන්ටඩක්ෂන් එකට මේ වල් කප්පේ ගැන්නේ මේ පාර හොද පස්ටයිම් තමයි කන්ට්‍රීස් තුනක් එක්ක මේ හොස් කරන්න මේක මේක USA මෙක්සිකෝ කැනඩා ඒපාර ඒවගේම මේ පාරණය මුලින්ම ඉස්සර රවන්් 16 තිබ ගෙලින් මේ පාර්තම රටවල් අතරි සටක් ඉන්න ඒකත් හොඳ ය වැඩි මැස් ගනත් තියෙන සිරාට මම ඩොක්සල හො චාන්ස ඇත්තිය අපි හිතුම නැති රටවල්ල පොහොමසා නිලිය සවරට ගන්නෙත් නෑව මං අර කොලිපයිස්සලම යහුව කැප්පඩි හෙනම අඩු පොපියලේෂන් ඇකින් සිරාට මේක හොඳයි මට මතකර ස්ටඩික් සියලි කියමුදී හරියට කියන්න ඇත්තේ මං ඇව කැමති ඕක ඇමරිකාවට ගිය එකත් බං ඇත්තන් උන්හිතන් ඉන්නේ ඔය එන්නෆෙල්ල එකයි බිය එකයි තමා ස්පෝට් දෙක් කිය තේරෙන පොඩ්ඩක් ස්පෝට්ටක් ඉටඩ දේවල් තියෙනවා කිය මචන් 5,25,000ක් ඉඳන් 6,00,000ක් වෙනකන් තමයි ඉන්නේ රෙසිඩන්ස්ලා ඒ රටේ සිරාට එන පට්ට පොඩි ලංකාවටත් එලිය අඩු ජනගානයක් ඉන්නේ පේනනේ ගයිස් අපි ලංකාටත් ඕනවත් තියෙනවනම් ඉතින් සිරාට ඒක දැන් ජපන් මැච්චේ දැක්කනම් තනිකරම මේක ටෙක්නිකල් ගේම මෙතන මේ බොඩි ඇඩ්වාන්ටේජ් එකක් ඕනේ නැහැ හොඳ ෆුට්බෝල් එකක් ගන්න ලංකාවේ අනිවාර්යයෙන් ඉතින් ගයිස් මේ පාර ෆෝමැට් එක තමයි ගෲප් 12ක් තියෙනවා ටීම් 4ක් ඉන්නවා හැම එකේම හැම ගෲප් එකේම টොප් 2 ක්වොලිෆයි වෙනවා for the round of 32 ඒ වගේම ඊළඟට third place ඉන්න ටීම් වලින් හොඳම ටීම්ස් 8ක් ක්වොලිෆයි වෙනවා මොකද 48න් භාග 24 ඉන්න නැත්නම් 32 කරන් මේක දාලා තියෙනවා කියන එක වින්න ඇත්තින ටීම්ස් වලටත් මේක පාර ක්වොලිෆයි වෙන්න chance එකක් තියෙනවා ඉතින් ඒක හොඳයි නේද ඉතින් ඒක හොඳයි හොඳ වැඩි මැච් ගන්නක් තියෙනවා දැන් chance එකක් තියෙන එක 104 104 හරු ගයිස් ඒ පාර වෙනිවස් 16ක තියන්නේ මැච් ටික ලොකුම ස්ටේඩියම් එක AT&T ස්ටේඩියම් ඉන් ඩලාස් ඒකේ කැපැසිටි එක 94,000ක් නෙක්ස්ටා කියලාත් කියනවා ඒ වගේම මෝස්ට් අයිකොනික් කියලා නම් ගයිස් කියන්න පුළුවන් ස්ටාඩියෝ ඇස්ටෙක් ඒක මෙක්සිකෝ සිටි වල අර මම පළවෙනි මේ මැච් එක ගැහුවේ මම හිතන්නේ මෙක්සිකෝලයි සවුත් ඇෆ්‍රිකා ඒ ගැහුවේ ඒක තමයි ෆස්ට් ස්ටේඩියම් ඔක ෆයිනල් එක ෆයිනල් එක ෆයිනල් එක තියෙන්නේ මසම් මෙහෙ මෙට් ලයිෆ් නිව් ගයිස් බෝලේ ට්‍රයුන්ඩා කියනවා දැන් ට්‍රයුන්ඩා කියලා කියන්නේ ඒක ස්පැනිෂ් ප්‍රීවියස් කියලා තින්නේ ඉගෙන නේෂන්ස් අතුනක් පොස් කරන්න ඉන්න ඒ වගේ තාදල් තිබ ගොඩක් ඔය ඕ මේ උන් ස්ටේඩියම්මට අරන්දි ඇමරිකාවේ මේ NFL ගාන ස්ටේඩියම්
ඔව් වෙන්නේදී NFL අනිවාර්යයෙන් මොකද ඉතින් ඔය මේ ඒක ග්‍රාස් එකේ සීන් එකකට මම දැක කියලා තිබ්බා ටර්ෆ් එක මේ රයිට් මම දැක්කා රිෆියුස් කරලා තිබ්බා කියලා ප්‍රෝ ෆුට්බෝලර්ස්ලා එක ගහන්න. පසුන් ඔක්කොම ඔව් වෙනස් කරලා තිබ්බා. දැන් ඒකෙන් පස්සේ ආයෙත් මම හිතන්නේ NFL ගහන උන්ට ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් ලෝක දැන් උන්ගේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ. අනිවාර්යයෙන් මොකද උන්ට මසන් අර සමහරට ස්මූත් වැඩි ඇතිවා ඔව්. ඉස්සරවත් දන්නේ ඉතින් නෑ උන්ට වැඩි ෆුට් වර්ක් කරන දුවන්නේ තියෙන්නේ උන්ට බෝලේ තියෙන. දන්නේ ගයිස් මම දන්නේ කියලා කියන්න කැමති නෑ සෝ ගයිස් මේ පාර බෝල් එකේ මේ බිල්ට් ඉන් සෙන්සර් චිප් එකක් තියෙනවා ඒකේ මේ හැම මූවමන්ට් එකක්ම 500 පාරක් මේ යනවා per second ට්‍රැක් වෙනවා බා අයි කියන්නේ උන්ගේ මේ පාර මේවා ගන්න පුළුවන් ඒ මේ වගේම ප්ලේයර් පොයින්ට් ප්ලේයර් POV එකක් දෙන්න අර රෙෆ්රිලගෙත් සෙට් එකක් තියෙනවනේ මම ගෝල් එකක් ගහම දැක්ක. ඒකත් මාරුයි. ඒකත් වාසි ඒක තමයි ගයිස් ඉතින් බෝලේ ස්ටේඩියම් ඒටික තමයි ඉතින් උච්චරයි මේ පාර වර්ල්ඩ් කප් එක ගැන ඉතින් මොකද හිතෙන්නේ අපි මැච් සමරිස් වලට මේ පාර ෆස්ට් මැච් එකේ තිබ්බේ මෙක්සිකෝ vs සවුත් ඇෆ්‍රිකා මොකද හිතෙන්නේ ඒක වරන්නේ ඒක හොඳ ස්ටාර්ට් එක. ඇට්මොස්ෆියර් එක වගේ. අනිවාර්යයෙන් අර උන්ගේ ගෝල් එක ස්කෝර් කරපු ඩයල් එකේ අර ඉන්ජරි එකෙන් අර ආයි බෑකප් කම්බැක් එකක් දුන්නේ මුල්ස් වල ගාව එක ඒක මරු ෆස්ට් මැච් එක ඕවරෝල් ගත්තම ඉතින් දැන්ට එකම එක ඩිසපොයින්ට්මන්ට් එකයි තියෙන්නේ. මේ ඒ වගේම සම් මේ තව සීන්නක් මේ ඔය ඒගේ ම රෙඩ්කාඩ් සුනක් ගියාමයි දැන්නේ සෞත් ඇෆ්‍රිකාවල්ට ඒ එක්කෙනෙම්මසං මේ මැස් තුනකට බෑනුත් තුර තුනට ඔවු බා එකනේ ඒක හන්දක නම කියන්න ඒ මොනාර තුනකට බෑන මහිතන්නේ ඔෆෙන්සිව් මේ ගොඩක්ේ අද මන් දැක්කා මේ අරු මන් මතකන නිව්කාසල් ගහන්න ඩැල්ල ස්වේන් කියලගාබ ස්වේන් ගෙනකා මේ සීමචස් බෑන්්නලා මේ සෞත් ඇෆ්‍රිකාවට අද අද පැරගුවේ නම්බටෙන්ගන් නිව්කාසල් අපි දැන්ටව එතන තියෙන වෙනම සෙක්මන්ට අයකට මේ සීරියස් පවුල් ප්ලේ ගෙන තමා දීලා තින්නේ මේ අතික් ගාලව මේ මූුණට රොබට අල්වරාඩෝ ගෙනකාගේ මූන්ට ගාලා එතම ගේස් එක ශ්‍රීමචස් බෑන් බයකුම් බිතන් මොකක් දෙක සාධාරණය මටන ඒක ඉන්ටෙන්ශනලි ඒ අපි ඔොන්තරන් දැකල් දිනනම ලීක් මජස්සල වදින ඔොන්තරම් පාර ත්‍රීමච් බැංග මත් කෙනෙ පොඩ්ඩනි අසාධාරණය ොට අසාධාරන්න නේ වානික වර්ගපයක් හතරකට වාර එහෙම බලනන්හම පෙපේහෙම උන්ට කැරිය ගන්න කෙරියස් නෑද ත්‍රීමජ්ජන්ය අසාධාරණය අසාධන මාත් ඉදන්නේ එක ටූමස් බ අන්නෙසදරි ඊලාච්ච එක සෞත් කොරියා මොගේ නම තේර කියන්න තේරෙන්නේ ඇද මස් චෙක් චෙසියා කියන්න ගයිස් මන් නම අරීර බ්‍රවන්ස් කන්න ඒක මොකද ඒක ටුවන් මච්ච හොඳ ඇච්ච හොඳයි අරගොට ආසන සිීන්නේ නේද ගැවා සෞත් කොරියා සෞත් කොරියනේ සෞත් කොරියන් දින්නේ දින්නේ අරුම් මේ මතගෙන අර මදන්නේ කෝනස් අර මේ වද කියන්නේ අද බයිවට කියන්නේ කොය ෆෝන සාරමය වට කියන්නේ සෙත් පිස සෙට් පිසස් කල තමයි මසන් අර උන් තාව ගෝල්ලක් ගැව්වා එක මයිද ෆී කෝන එක ඒක ඕෆ්සයිඩ්ට උන්ලීඩ් කරන්නයින මේක ඉස්සලා වුණා උන් පරාම්බෝල් පාරත්තම ගැව මන්ගෙන වර්කප් එක රම්බෝල්ගවට කවන්න ඇත්තර කවන්න මන්දැන් යාට පොඩ ගෙන මුලින් පොඩි අවුලත්ති බැරිද වා දකිද දැම් මටේ ආතල්ල ලාතින්න මටත් දෙ කවන්න
පොඩි රටවල් ගෙහවන කවන්නේ සිරාට උන්ට එන චාන්සයක් එන්න දේසින් අන්නගේ හරම්බෝත් බලක් ගාල මේ රවන්් ඩොක් 32 ගයාට කිසි අවුලන්න ඇත්තම කිසි ප්‍රශ්නයන්න මට එක මුලින් පොඩි අවුලත් තිබාර අර පොසන් බේස්මන ම බලන්නේ හැම සීසන්නගේම එතකොට ඒක පොඩ්ඩක් නිකන් අර ඕක මම දකින ඒවා අපේ පැත්තේ උන්ගේ පැත්තෙන් බාද උන්ටෝනන් කොමර දිරන්න වාසිලෝන හෙතාෆේ වගේ බලද්දී දැන් ඕමන යන්නේ අරුන් මෙහෙව කොළහම ඉන්න අස්ති බෑ බොක්ස එක ඉන්න අටක් විතර පේස් නෑ කොස්ස ඇත්දන්න ඒක ඒ අරය ඇත්තන මේ බොරු කියන්න නෑ මේ අපි එම එදැන්ටම මැච්ච ඇත්තින මේ කැනඩ බොස්නියා වන්වන් ඒක දින කැන්ඩවල්ල කෝස්ලා කලක් නියන් අර පටන්ගත් ඇච්චේ මොඩ්ඩ රෝණය ඔොඩ්ඩක් සිත්සලන් කටා ඒක සුපරීම් මැච්චේ මරු මැච්චේ ග්‍රාන් සාකාහෙම ගැව්වා ඕ කැපා මරු අටාරුත් මරුන් ඒකොලස ගෙනවා මංහිතන්නේ 97 මිනිට එකෙදක තුන් ඒකොලස ගෙන හැඩ් මේ කටාරනේද බැලු මැච සොක්කොම් බැලු අවන් නිදාම නැට් දාගන්නවා සාලි මෙට්ටයක් ඇන්ද වගේ ඇත්තක දින එතන ඕක දා බැරික ඉන්න බැරි වුණා අතන්ට කොට්ට කියලා මොලු තියාගෙන ඉන්නවා එහෙමගල්ලා තියාගන්න කොට්ටේ නින්දාගෙන මටර ඉන්බිට්ටීන්ම නිදාගන්න ගෙන දැ දෙකාමට්ටල තුනාමට්ට දීද්දි පැ නිදාගන්න බෑනවම් මටේ අමාරුවා අනිදාගත්තොත්තේම කඩාගෙන නිදාගන්න ඔයාත කිතරකට ඊළඟට තිබ්බේ යුස්සේ පැරගුයි ඒකනම් ඒකනම් ඒ ගැව්වා අරු ගැව තින්නවා ගැව බැලොගුන් හරි ඒම මට ය නම ගයිස් වන්දන්න බැලොගුන් තම මෙත ඒ ප්‍රනවස් කන්න එයා මේ තමයි ෆස්ට ඇමරිකන් to score multiple goals in a World Cup since 1930 බේස්යක් ගාලනය කවුරුත් ඊට පස්සේ ඇමරිකාවල්ට ඇසේ මන්දැක්කා මෙරේන රේන බෙන්චයෙන් ඇවිල්ලා සුපිරි මේ සිනි කර්ල් ලැක්ගව් අන්තිමට මේ ස්ටොපේස් ටයිම් ඒක අස්සුපිත් USA සිරාවට හොඳයි නේ දටීම USA හොඳයි හොඳයි හොසරේනා ඕක ඇමරිකම් පණ්ඩිට්ලාර අත ගොඩක් කියලැක්කා කිස්ල් පුසිච්ච කියලා ටොප් 20 ෆුට්බෝලර්ස්ට වර්ල්ඩ් කප් එකේ තුන්ගේ ඉන්න තුන් අතරේ කතුලා කියලා ලෙගසී ගන්නේද ටොප් 20 කියන්නේ ලෙගසීගෙන් වුණත් මං ටොප් 20 ගත්තොත් එන්න බෑ කියලා මං මාත් කියන්න බෑ කියලා ඔව් ඒකත් බෑ ගයිස් අපි පණ්ඩිත්ස්ලා එක්ස්පර්ට්ලා නෙවෙයි just football බේස් ඔන්න ජෙනරල් නොලෙජ් එකකින් ඉතින් පුලිසිච්චෙන්න බෑ විශ්වාස එච්චරයි අවුරුදු ගානක් බලනවා ඒකෙන් තමයි ඉතින් පොඩ්ඩක් දන්නේ ඒ කියන්නේ අපි සියල්ල දන්නේ දැම්ම කිව්වා පස්සේ ඒක වගේ වැඩි වෙන්න පුළුවන් ඔව් සමා වෙන්න හරියක් වුණා යා හියුමන් එරර්ස් ඊට පස්සේ මේ ස්කොට්ලන්ඩ් හයිටි මැච් එකේදී හයිටි හොඳ ගේමක් දුන්නා හයිටි හොඳ ගේමක් දුන්නා ඔව් 1-0 මොකද මැග්ගී අද ඉස්කොන් ගහ ෆුට්බෝල් එක මේ අද පරදුනානේ කාටද ඒකත් එක හයිටිත් මැච් එක හයිටි හොඳයි පොඩටක් කියලා හොඳ ගේමක් සිරාට මේ හොඳ ගේමක් දුන්නා ගයිස් මොකද අද මොරොක්කෝ ස්කෝර් මේකේ පොඩි සීන් එකක් තියෙනවා මේ පොඩි රටවල් ගේමක් දෙද්දී ආසයි බලන්න කියන්නේ මම ස්පේන් ෆෑන් කෙනෙක් මට කැප්වර්ඩේ ගෝල් කීපර් ඩිෆෙන්ඩ් කරද්දි මට ආදල්වා ආසදිනා ඔබ කියන්න ඕනේ ආදල් මොකද මගේ රට නෙමෙයිනේ ස්පේන් කියන්නේ මම සපෝට් කරන විතරයි ඊට පස්සේ බිගස්ට් සර්ප්‍රයිස් එක ටූර්නමන්ට් එකේ ඔස්ට්‍රේලියා vs ටර්කි ඔස්ට්‍රේලියාව ඔව් ඒකේ මම දැක්කා අඩ්‍රගුල ටනල් එකේ කියන අපි මේ ගන්නවා හොඳයි පොසිෂන් එකෙන් ගාමු
පොසිෂන් තියන් ගැව වැඩක් නෑ ඉතින් අන්තිමට අරුන් ගෝල් දෙක ගැව්වනේ. ඔව් ඒකයි. අරුන්ම දන්නේ ෂොට්ස් තිබ්බ ඒ මැච් එකේ 30 16 ගානක් ඇටම් තිබ්බ මං හිතන්නේ. එහෙමද මට හැකි. මතක පොඩ්ඩේ උඹයි ලොකු ගානක් තිබ්බා. ඔව් බෝල් පොසිෂන් 3 ගාන තිබ්බ ඉතින් අරක ලෝන් බෝල් දෙයක් ගියේ බට් ඉතින් අරුන් ඉතින් ගැහුවා ඉතින්. ෂොට්ස් 28. ඔව් ෂොට්ස් ඔන් ටාගට් 7ක් බා. අරු 7ක් සේව් කළා. හොඳයි. කොහොමත් ඉතින් මේ මම ඔසී සපෝට් කරේ නෑ බොරු කියන්නේ නෑ ටැගිවල සපෝට් කරේ අඩගොල්ලෝ ඉඳලා. අනිත් හැම කියන ස්ටට් හොදට තියෙනවා ඩ කියලා පොස්සන් තින සිය ඩෑට තුනා පාසස් 679ක් කම්පයාඩ් ෝසී සුන්ට 270 නිදේ පෝෂන් අරුන් කෙලින් ඇවේදින් වැඩන්නේ වැඩ නෑ කෑ මෙහ ස්ක්‍රීන් කොමේ එන හයිප ඇතිබා මච්චේ බාන්න ඔසිය ගින්ති බදන්න සිරාට හොඳ ඒතින්නේ මේ පා කේසිදිම් සොකගෙන ලියනුණු සොකරුස් සොකරුස් යස්සේ ජර්මනි ඒ කතා අම්මලිව වැඩ නැති මච්චේ මද නේගොලවා පස්ටයිම් තමයි මයිතන් පුරසාම චෙරගහන්ඩ ඔන්නෑවන් හිතන්නේ උන් ගැව සත්තුන්ට මේ පාර තමයි මේ මයිද නේගොල්ලෝ මුලින්ම මයිතන්න කප්කට පස්ටපිරන්සේ බල් කප් එක මේ පාර තමයි පස්ටයිම් ඉතින් පස් මැච්චේ හොඳ බීටිං කම්මුලා හම මතක තිය ගොඩක් ඒක මීලක මැච්චකෙත්තුන්ගේ මෙන්ටලි ඩවුන්නලාම තමයි අමු කෑ ඉගසගයිස් හොදම මැච්චක් ජැපෑ චූටු ඒක නම් මාරු ඒක සුපි මාරු ඒගැන ජපන්නට සෙට් පිසස්සල කිසි මාසයක් තිබෙන බොඩිරිස් අට්ටන්ටේජ් එකයි ඉකුත් බැලෑවක් කොම හදන පහය හතේ පහය හතයු හිටියේ අරුන්ගේ උන් අන්තිම ඒකොලයිසෙක් ගන්න සෙකන්ඩාගේ අගවෙද්දියම අරුන්ට එකදිකට ඇටැක් කරා ඇටැක් ගෙන මරු ඇච්චේ ජැපෑන් යුරෝපියන් ටීම්ස් එක්ක අන්තිම අවුරුදු දෙක අන්බීට් අවුරුදු දෙක අන්බීට් පැජස් අදක්කාර වාක්ක ඇතිබ්බා මේ ජර්මනිටත් අ කලිම කපේ ජෝනි ජර්මනිය නොක් කරයි ඔව් කරන්න හොඳයි අන්තිවට ඉදසර අරි ඉවර වෙලා උන් ඩ්‍රෙසින් රූම් එක තස් කරල නෝටුත් තියලගින් තිබ්බා පෑන්ස්ල ස්ටේඩියම් අස් කරා අර උන් අරේ නැච්චකෙන් අර ෆුට්බෝල් පැල ඇටේෂන්ෙන් ගත්තාගේ මර උන්ගරනියන් අරකින් අර යන් අර බල්වයි නික ඇටේෂන්යක් ගත්තා රටක් දිය කොල්ඩි ඇත්තියන්නේ අනිවාරේ කියන්නේ උන් ඒක ඉස්සරි නම්බ ගන්න දහට ඉසි දෙක හැමේගේම මේ අස් කරන එක සෑහෙන්න හොදයි ඒ පලවෙනි අපසට් එකගේ නෙදරලට ඉතින් නිතන්නන ජපැන්වලට සයිඩ් එක හොඳයි නෑමයි මේ හොඳ මැච්චක් ඒක දෙපැත්තම හොදරකව අය පොඩ මිස්ටේක් දෙයක් කරා එච්චර සැඩිස්සක්ෂන්න තිබෙන වඩු ගැන මැච්චගේ ජපැන්වල වැද ක්‍රිට්ට ගැන්න ඔරු ගැන්න ඔන්න ජැපෑන්ලට තමයි සීලකට ස්වීඩ් මැස්ස තිබ පයිවන්නේගේ තිබ්බට මේ ඒක මැච්චක කලෝස් ගියා බංගන්තිම වෙනක ෝස් ගියා හැත්තෑගේ පස්සේ එක පාට්ට වැදුරවා කියන හොඳ මෙච්ච එක මේ පස් ඊන්ල අන්තිමට අල්ලන් තැලුව ඒක වැඩිද අයින් කරමයිද සුවිට මේ ටීසිය සක් කරන්නේ අරු ගැල අංග දන්න අපේ ලිවෆුල් ෆ්ලොප් එක ඇලෙක්සන් බේස සිරාට හොඳ හොදයි සීසන් එක ෆ්ලොප්නේ
ඒක එන්ජයලා හිටීදී මෙහෙමති ෆ්ලොප් කියලවා කොලිටි ප්ලේගන රියල් සෝසියට නිව්කාසල් එක හොඳට ගැව්වන් හොඳර ගැව්වා හොඳ ප්ලේගෙන හොඳර ගැව්වා ඉරවස්වා ටූනවන්ටගේ ෆස්ට බිගස්ට වාද කියන්නේ ඩිසපොයින්මන්ට අප්සෙට් ආලගේ ආලගේ බාසා ගැහුවේ පෙද්දි ගැව්ව මචන් ඌ තම හයස් මයිද රේඩ ප්ලේ මැච්ච ඔයි අපි වගේ නෑන උබලා කවුදබන් ගන්න ඉන්න ගහකු කුකුරලා දැන් අපේ දැන් ඉන්න හරිද හරි ඌ සේප්පය ගැව් අය වූ පිස්සු හොදයි සේප්පය ගැව් අවුලන්න මේ අන්න එමච්චේ ස්ටන්ඩ් අව් ලේ පෙද්දිගයිස් යි යමාල් ආපුලේ දැක්කනේද ඊට පස්සේ ඊට පස්සේ තම ගෑම් එක වාට්ටනියන් අර යාරිටයන් අර එනජරිංකක් ගැව සින් දැක්කනේ යමාල් ආවට පස්සේ බූස්ට ඒනා ඒ සීන්න දින ගයිස් ලෝ බ්ලොග් ගාද්දී පගැන පාක්ද බස් ගාද්දී මැද මේ ඊඩ අඩුවනි ක්‍රොස් කරත් ඉෆෙන්ඩ කෙනෙක් ඉන්න මක් හරිද ඒකෙන් අර දැන් ස්පේන්ලා මුලින් ගැව ෆ්‍රන්ත්‍රියක පෙරාන්ටොරස් ඔයසබාල් ගැවි උතන බං හරිහම විගගෙන නෑනවා එතවට අර ස්ට්‍රෙච් කරන්න ගෙන පිච්චකයි ස්ට්‍රෙච් කරන්න ගැප්සෙන්නේ අන්න යෝ දැන් බත් මේ ගැන විගස්ලා ගයිස් මේ වයිඩ් ටස්ලයින් ප්ලේ කරද්දි ඌ මාක් කරන්න දෙන්නෙක්කිද රෙනවනේ බැක්ලයින්නේ එතකොට කැම්මරි ද පෝල්ස් නයින් නොස බල්ගන් ඒගොල්ලොට මැද්දේට රන්න ඇත්දන්න ස්පේස් ඇ කරගන්න බැරි වුණ ඇති විගස් නනෑ යමල් යමාලි නීකෝ විලියම්සි ඕන ස්පේන්වන්ට මැච්චල්ල එන්නගේ ඩ උන් දෙන්නගේ මොක හිටෙන්නේ යමාල්ල ඕනද ආලෝන ස්පේන් වලින් කරති යමල් ලෝන යමල් ලෝන මොද යමාල නීකෝ විලියම්ස ඉන්න තම යුරුව එකත් ගැව බො කියන්නන්න ප්‍රශ්නයක් ගන්න දැස් ජමාල්ල මැඩ්ඩිඩ්වලට ගන්න කැවති තෙරනම් ගන්න ලබ් එක වශයෙන් හිතලා කියන්නේ ගන්නවා ඔවුද ගන්න කොලිටි පලේ වයිස් කොල්ටි බං ඕක එස්සේදී ඉතින් අර අපිට අරින් දිදින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් අපි ක්ලබ් එක ගැන ෆැක්සා ෆැක්ස් ඉතින් ෆැක්සා ෆැක්ස් ඒකයි නේ උඹ රැන් රොනාල්ඩෝ ෆෑන් නේ උඹ රොනාල්ඩෝ උඹ ගෝට් කවුද මේ ප්ලේ වයිස් ස්කිල් වයිස් අපි බෙදලා ගත්තොත් අන්බයස් මෙසි ලෙවල් එක වෙනයි බට රොනාල්ඩෝ අර ක්ලබ් එකට දුන්න කන්ට්‍රිබියුෂන් එක නමයින දස් දහට කාලේ එහින්ද ඒරෙස්පෙක්ට හෙමති හැබැයි ප්ලේ වයිස් ගත්තොතුම ස්කිල් වයිස් ඉතින් මෙසි ගෝට්නම එක පිළිගන්න නැත්තං තයිතින් මැඩ්ඩිස් පෑන් කෙනෙක් කියන්නේ නැසිරාටම නැත්තයි හෙන මෝ අර නෝ මංඹට කියන තිනවා මංගා රොනාල්ඩ පොත බවා තියෙන මට මෙසි රොනාල්ඩට මොෙක් කර කියන්නත් මංගේ ඩිෆෙන් ගන්න කනම ඩිෆෙන් ගන්න ඒක මමත් බන් කියලා දීර මෙසිට මිස් පැනල්ටිගේ කියර වූ පැනල්ට මිස් කරන්න පස්G වර්සස් මැඩ්බිඩ්ගේ මරනය සිල් රවන්් එක ඒරන් ඉතින් පැඩ්ඩිට් එක මැච් අද්දිම ඔොන්තරම මෙසිද වැලතිනවා ඇ හැඟනටඉතින් ඒ අර කලබ් එක යට තියෙන ආදරකින්ද ඕනෑ අනිවාර ඉගෙන ෆැක්සා ෆැක්ස් මෙයා කියනගේ ෆක්සා මේ අච්චරයි අපි ඒ ගැන වෙනම එපිසෝඩ් ඇද්දාම ඔන්න එල්ජිය මීජිප්ට මච්චක මරු ශේ මැච්චක වන්න පැත්තෙම ගියා රෝ එදා දවසම මැච් රෝ ඊටලාදයක් එක්ස්පෙක්් කරබම් බෙල්ජියම්මයි සිරා ලුකාක්වා
ඌ ආව ගමන් බෝලෙත් තරගෙන ඩිෆෙන්ඩර් තරගෙන ගියා. ඌ ගැන කතා කරන්න ලකාක ගැන කතා කර වැඩන්නේ ඉරස්සේ ගයි සෞදි අරාබීස සුරුවේ මං හිතුවේ එක ඒක මාරු මැච් එක. මරු මැච්ච එක මාරු මැච් එක. ඒක මම සීන් එක හිතුවේ කියන්නේ අර උරුග්වේ වල අර උන් එකපාරටම ටර්න් අප් වෙලා ගැව්ව ගෑල්ලා මං හිතන්නේ 1 විනාඩි 60ක් විතර තියාගෙන බෝලේ වගේ තමයි සෙකන්ඩ් හාෆ් එකේ ෆස්ට් හාෆ් එකේ අන්තිම ටිකේ වෙද්දි තමයි උන් චාර්ජ් වුනේ. හැබැයි අරු හොඳට කරා. සෞදි අරාබියෙන් කීවත් මරුම. මංගිතුනෑ උරුගුවේ මේ ඩ්‍රෝය මහිත උරුගුවේ දිනයි කියලා උරුග්වේ ගහයි කියලා මාත් හිතුවා අන්තිම වෙනකන් ගහයි කියලා හිතුවා. වැල්වර්ඩෙත් ගැව්ව ෂොට් එකක් ආයි පොඩ්ඩෙන් ආස ප්ලේයක නෙබ ආයි කොහොමද දුන්නොත් ගන්න ආසිරනල් ආයි උන්නොත් ගන්න කෙරීම රයි දෙන්න රයිට්බැක් ගස්සන්න උන්නොත් ගන්න කවුද වලිදාගන්න එත්තන් ගවුලන්න නැත ගාන පොඩ්ඩගේ මාර වීම්ටයක් ගිය අඩිය ඉරස්සිහිස් බ්‍රසීල් මොරොක්කො සුපිරි මැච්චේ නේද සුපිරි මැච් එක. බෝල් පොසිෂනුත් දෙකක් කරනවා තිබ්බා. එකම කේස් එක ඉතින් අර බ්‍රසීල්ලගේ අපි දැන් එක්ස්පෙක්ට් කරපු දේ හම්බුන්නේ නැහැ ඇටැකර්ස්ලගෙන්. රැෆීනා ගේ සීසන් එක ඊගෝ තියාගෝ අවුල් බා ඉගන්නේ රෆීනන ඉන්ජරියකින් පස්සෙන්නේ මැච් අරු හැබැයි ගැව්වා මේ ගෝල් 20 ගණක් මං හිතන්නේ ප්‍රීමියර් ලීග් ඔව් මේ මසයිති එහෙම ගැහුවා කියලා නේද ඉතින් ඔව් මේ කුන්නේ ආරු මැතිස් කුන්නේ ඌ ඉදිරි අරුව ස්ටාර්ට් කරපු එක මට ප්‍රශ්නයක් තිබ්බා අපි අද කුන්නේ ආවා ගෝල් එකක් ගැහුවා කුන්නේ හොඳයි සියා ඉරස්සගයිස් ප්‍රාන්ස් සෙනගල් තිබ්බා ඒගේ ඇච් ෆස්ට් හාෆ් එකේ ප්‍රාන්ස් නිකන් මොකක්ද එක ෆුට්බෝල් බාප්පවා මේ ටචර්ස් සම්බෝවන් අයියෝ සිරාට ඌ නිකන් අද බල් කප්පයක් ගන්නා වගේ ඌවසුරුනේ සිරාට හැබැයි දෙවෙනි සෙකන්ඩ් හාෆ් එක නම් අමාරුයි ඊරස්සේ ඌ ෆ්‍රාන්සල ඕල් ටයිම් රෙකෝඩ් ගත්තා වර්ල්ඩ් කප් ස්කෝර විදියට වැඩිව 14 ඊට 14යි එයා සකට් වෙලා හිටිය විනාඩි කීපකට විනාඩින පැය කීපකට අපි එන්න ඉරස්සේ නොවේ ඉරාක් ෆෝවන් ඒක නයිතින් නොවේ හොඳයි නොවේ මාලන්ගේ උන් හොඳයි ඉතුරට සෑන් හොඳ ඒක එකක් තියෙනවා මං හිතන්නේ මේ 1900 මට වර්ල්ඩ් කප් එකේ අවුරුද්ද මතක නැහැ තාත්තලා දුන්නාගේ පුතා දුන්නා ගහනවානේ ඔව් හාලන්ඩ්යි නම්ම ඉදහම් බලමු උන්ගේ තාත්තලා දුන්නා දෙකම වර්ල්ඩ් කප් එක ගහලා තියෙනවා මං හිතන්නේ හැබැයි අර හාලන්ඩ්ගේ මේ මාරුගේ මූවමන්ට් එක මරු අර ස්ට්‍රයික් එක කියට අර හාෆ් චාන්සස් එහෙම මිස් කරන්නේ ඔගේ ප්‍රෙසින් එර්ලින් හාලන්ඩ් ඇලෙක්සැන්ඩර් සෝලොත් ක්‍රිස්ටියන් තෝස්පෙඩ් එහෙම තමයි තියෙන්නේ තායක උන්ගේ මේ ෆෑන්ස්ලත් මරු අර වයිකින් සීන් එක දෙනවා ස්ටේඩියම් එකට ඇලව් සුපිරියා ගන්න ඒක මාරයික එරික් තෝස්වෙඩ් එයා තමයි සෝල් එරික් ක්‍රිස්ටියන් තෝස්වෙඩ් තමයි මේ පාර ගන්න ඇලෙක්සැන්ඩර් සෝලොත් ඇන්ඩ් ලින්නාලන්ඩේ තුන් දෙනාගේ පාදස්ස තුන් දෙනා ගාලා තියෙනවා 1994 උඹ වර්ල්ඩ් කප් එකට ඉන්නේ අවුරුදු 22 ඉන්නේ ඕමයි දන්නේ බර ගානකට පස්සෙන්නේ බලමු අපි ඒක 22 මං හිතන්නේ ඒක තමයි අරක තමයි උන්ගේ ලාස්ට් වර්ල්ඩ් කප් එක බලමු ඔව් 28කින් බා 28කින් 28කින් ආරේ 28කින් පස්සේ පළවෙනි පාට 2026 ගන්න ඉතින් ඒකත් හොඳයි නේද මැසි නෝවේ වල ඉතින් හිතුවට වඩා හොඳට ගැහුවා ඒ කියන්නේ
ඒගොල්ලෝ සාමාන්‍ය හොඳ නම් ටිකක් තියෙනවා ඉතින් ඔය ඕඩගාඩ් ඔව් අර ඉරාක් ඉක්වලයිසර් කෙනාට පස්සේ නිකන් ටික වෙලාවක් යනකම් නිකන් මැච් එක දෙපැත්තටම තිබ්බා ඊට පස්සේ උන් දෙකට ගාලා වණන් ගියා. ඒක එහෙම තමයි ඊට පස්සේ ගයිස් ආජන්ටිනා එල්දීලා කතා කරන්න දෙන්නේ නෑ හැමෝම දන්නවනේ. ඔය හැමෝම සීසනල් ෆෑන්ස්ලාත් ඔක බැලුවනේ ඉතින්. ආයි කියන්න දෙයක් නෑ ඊට පස්සේ ඔස්ට්‍රියා ජෝර්ඩන් මැච් එක මුල ටිකේ මාර ගේමක් තිබ්බා තිබ්බා. ජෝර්ඩන් ඊක්වලයිස් කරා ඊට පස්සේ ඊට පස්සේ ඔස්ට්‍රේලියා ගැහුවා ඔස්ට්‍රියා අතල්ලේ ගැහුවා අන්තිම ටික ඒක අර ක්ලෝස් මැච් එකක් ගියා විනාඩි 70ක් විතර ඊට පස්සේ ගියා බඩයලා කඩාගෙන ඊට පස්සේ පෝර්චුගල් කොංගෝ ඒක කියන්න දෙයක් නෑ සෝරි ගයිස් කියන්න ගොඩක් තියෙනවා. රොනාල්ඩෝට හරිම කැමති ප්ලේයර් කෙනෙක්. මංගා යාගේ මේ බයෝග්‍රැෆිස් ඒවත් තියෙනවා. ආස ප්ලේයර් කෙනෙක්. මම උඹ දන්නවා මේ ඇයි මම වැඩි හදා කරන්න කැමති නැති කියලා. මේ එස් ඉංග්ලන්ඩ් ක්‍රොේෂියා පැයකමාරු ආරු ෆෝම් එකේ කේන් බෙල්ලින්ගම් ෆෝම් එකේ ඔයාලා කෝ ඇන්තනි ගෝඩන් ගොඩ් කැරි බ්‍රෝ නෑ ඌ හොඳට ප්‍රෙස් කරා මේ මැච් එකේ. උගේ පැත්තේ chances create උන්නේ නෑ මම මැච් එක බලුවා කියන්නේ. උට ලොකුවට පාසස් උගේ වනිදන්නේ ටචන්සේ මඩුවේ හන්දක දාතක් වගේ පාසසාාව නෑ ඌ ප්‍රෙස් කර ඊට ඇදක ගේ වරදක් කියන්න මොද ඌ ගිල්ල බලෙන් බෝල ගන්න කෝමට බෝල දියන් කියලා මිලියන අසුව තම ගිය ගොඩක් අසුව ඒ අවුලන්න ගැනෙ ගෝඩ් බං ටෙක්ටිකල් සයිනින් නැබ්බන් ෆලික්ගේ කියන්නේ අර හොඳට ප්‍රෙස් කරනට බාසිරෝන හයි ප්‍රෙස් ගහන්නේ බෝලේ අපේ බෝසා වැඩේ කරා වෙලිංගම් ලොක්කා වෙලිංගම් ලොක්කා වෙලින්න රව් අරිය ඇති අපේ බොසෙක් ගෝල් ඇගව රැස්ව රශ්වට රශ්වට යවා ඒ ප්‍රශ්න ඇන්නේ ගානා පැනම ඒක වන්ඩිල් මයිතන්නේ ඉන්ජරි ටයිම් මේ ගැහුවේ 90+6 ගැව්වේ මේ ගෝල් එක ගාන ඒකත් සුපිරි මැච්චයක් ගියා ගයිස් කොලොම්බිය උස්බෙකිස්තාන් මේ හොඳට තිබ්බ නේද හොඳට තිබ්බ කොලොම්බියා ඊට පස්සේ තමයි මේ ඔය ත්‍රීවන් වුණා අන්තිමට සුපිරි ඇසිස්ටයක් දුන්න කෙනෙක්ගත් කන්ට්‍රෝල් කරගෙන ලස්සන්ට මරු ඇච්ච එක සේචියා සෞත් ඇෆ්‍රිකා එක වන්න සිස්සලන් බොස්සියා ඕවන්නේ ඒකත් ඉතින් මාලොකු වන්න ශේප සිච්චලන් හොඳයි ගැනේ මැච්ච හොඳ ගයිස් අපි ඇත්තට මේක වර්ගප්ට කලින් ප්‍රිවියක් එක කරන්න දිය අපේ සමුදිත පොඩ්ඩක් ගෙවල් මාරු කරා ගොඩක් දෙයක් ජීවිතේක පට්ට ඒක ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ කැනඩා කඩා රම්බෝ බං ඒක හොඳයි 6.5යි ඉතින් ඒ කියන්නේ ඒක කටාර කලින් මැච් එකේ දුන්න පර්ෆෝමන්ස් එකත් එක්ක 6-0 කියන්නේ සෑහෙන නිකන් මදි නේද මදි ඒ මදි ඒක තමයි ඊට ගයිස් මෙක්සිකෝ සෞත් කොරියා ඒක සුපිරි මැච් එකක් අර ගෝල් කීපර්ගේ වැරද්දෙන් තමයි කියන්නේ ගෝල් කීපර් මේ හිටියා බෝල් එක ලෙක් කරන්න ආවා ඉස්සරහා ඩිෆෙන්ඩර් කෙනෙක් හිටියා ඒකට පෙරලිලා බෝල් එක කන්ට්‍රෝවර්ෂල් සීන් ඒක පවුල් අන්නේ ඉතින් උන්ගේ ඩිෆෙන්ඩර් කෙනෙක් ඌ මෙතන හිටියා කරන්න දෙයක් නැහැ අපරාධේ හොඳ ඒක ඩ්‍රෝ එකක් ඇත්තනම සෞත් කොරියා මැච් දෙපැත්තෙම හොඳ ෆුට්බෝල් එකක් තිබ්බා ඔව් කියන්නේ සෞත් කොරියා ඇත්තනම ඇට්ලිස්ට් ඩ්‍රෝ එකකට ඩිසර්ව් මේ මැච් එක යනවා ගයිස් වර්ල්ඩ් කප් වලදී එස් USA ඕස්ට්‍රේලියා මේ අද උදේ කැප්ටන් ඇමරිකා හිටියෙත් නෑනේ නෑ හැබැයි අවුලක් නෑ ඉතින් මේ අවුලක් නෑ කො ඕස්ට්‍රේලියා එයි මේ මම හිතනවා අනිවාර්යෙන් මේ 8 බෙස්ට් ටීම් එකක් වෙන්න chance එක තියෙනවා
එහෙම ගත්තොත් නම් ඊළස්සේ ගයිස් මට මොරොක්කෝ සද්දයක් එනවා ස්කොට්ලන්ඩ්. නෑනේ සද්දයක් එනවා ඔව් මොකක් හරි වහනවා වගේ නිකන් දොරක් කර මොකක් හරි. හරි දැන් ඊළස්සේ මොරොක්කෝ ස්කොට්ලන්ඩ්. මොරොක්කෝ ස්කොට්ලන්ඩ් ඒක මරු. එක මරු නේද මරු මැච් එක. අන්තිම ස්කොට්ලන්ඩ්ලා අන්තිම විනාඩි 20 වගේ මම හිතන්නේ බෝල් එක උංගා විතරම ඇදිපි. ඔය හැබැයි උන් පොඩ්ඩක් දැන් පොඩි අමාරු තත්ත්වයකනේ ඉන්නේ ක්වොලිෆයි වෙන්න ඔව් එහෙම සීන් එකක් තියෙනවා. දැන් බ්‍රසීල්ලට ගහන්න හරි ඩ්‍රෝ වෙන්න ඕනේ මම හිතන්නේ පොඩ්ඩක් අමාරු මොරොක්කෝ මං හිතුවා මොරොක්කෝ කම්ෆර්ටබලි ගහයි කියලා. ගහයි කියලා. ඊළඟ මැච් එක මේ හයිටිනේ තියෙන්නේ මං හිතුවා ස්කොට්ලන්ඩ් වලත් උන් ගහයි කියලා. හැබැයි උන් අර ගෝල් එක ගැහුවට පස්සේ පොඩ්ඩක් අර මේ ස්ට්‍රගල් කරා. ඔව් අනිවාර්යෙන් මේ තප්පර 69න් මම දැන් ගියාවේ පළවෙනි ගෝල් එක විනාඩියයි 9න් හරි 8න් හරි ගහුවේ ගෝල් එක ඒ වුණාට ඒව තමයි අරුන් සෑහෙන්න ගේමක් දුන්නා ඉතින් ගෑව දුන්න. කරන්න දැන් ඒක හොඳයි. බ්‍රසීල් IT එක නම් නිකන් නෑ ඉතින් එක නිකන් ඇවිදන් ගියා IT කියන්නේ ඇත්තටම ගයිස් පොඩි රටක් ඒගොල්ලෝ පොඩි රටක්. ගප් එක ගහන එකත් ලොකු දෙයක් මේගොල්ලෝ මේ ඒකන හොඳට ගැව සකන්ඩ් ආෆ් ඇත්තටම හොඳට ගැව්වා මොකද ෆස්ට් හාෆ් එකේ තමයි ගෝල්ස් 3 ගැහුවේ මේ ඊට පස්සේ ඉතින් ගෝල්ස් ලීක් කරේ නැහැ ටූ ලේට් ඉතින් කලින් මිදන් ඕක ගැව්වා නම් ඉතින් යවනා පොඩ්ඩක් වගේ වන්නෙල්ලත් තියාගෙන මොකක් හරි කරගන්න තිබ්බා. තිබ්බා දිනාට අස්සිතින් ට්‍රීනල් දීද්දි යන්නේ. ඒක තමයි අර පිටකි ඒකත් එහෙමයි මරු මැච්. පළවෙනි විනාඩියයි තප්පර 10න් වගේ පළවෙනි ගෝල් එක ගැහුවා අවුට් ඔෆ් ද බොක්ස් මාරම මට්ට අර ගෝල්. මෙසි මෙක්සිකෝ ගෝල් එක වගේම උන්ගේ පැරගුවේ මේ කන මොකද ටර්කී වල මං හිතන්නේ හාෆ් ටයිම් එක ඇද්දෙම ඇටෙම්ප් මං හිතන්නේ 14ක් 16ක් තිබ්බා. ඔව් අර උන්ගේ මේ යාලක් තිබ්බා කැප්ටනුයි පැරගුවේ මේ සෙන්ටර් බැක් දෙක ගහන්න කැප්ටනුයි මේ තව එක්ක ඉන්නා උන් දෙන්න මාර ගේමක් දුන්නා. අර යෙලෝ කාඩ් ඔය ගෝල් එක ගැහුවේ ආ ඌ මාරම ගේමක් දුන්නේ ඌ මදන්නේ සෙන්ටර් ඇටැකින් මිඩ් ගහන්නේ ඉන්නේ අර මාරම දුන්නා මේ උන්ගේ රෙඩ් කාඩ් දැන් රූල්ස් වෙනස් කරලා නැහැ මම කටවහන් මුකුත් කතා කරන්න බැහැ සීන් එකක් තියෙනවානේ. ඔව් අර රේසිසම් සීන්. රියල් මැඩ්‍රිඩ් මැච් එක මතකද ඔව් බෙන්ෆිකා ඔව් තමයි ගයිස් අර මෙහෙම කියන විනීට මොනවා හරි කියලා ඒකෙන් තමයි මේ රූල් එක හැදුනේ එවිනි දැන් මුකුත් කටවාලා කියන්න බෑ ඒකින්ද ඉස්සර නම් මෙසීලත් මෙහෙම කරන් ටීම්මේට්ලත් කතා කරනවා දැන් මම දැන් එහෙම කතා කරත් ඒක නම් ප්‍රශ්නයක් නැති ඒක නම් ප්‍රශ්න නෑ අරුන් කම්ප්ලේන් කරන්නේ නෑනේ අරුන් ඉල්ලුවා රේසිසම් දෙයක් නොවෙන්නත් පුළුවන් ඉතින් ඒක අර තමන්ගේ වයසිය පැත්තට අරව ගන්න පුළුවන් ඉතින් අන්න ඒක දන්නේ මොකද්ද කිව්වේ කියලා කවුරුත් දන්නේ නැහැ දන්නේ රූල් එක අලුත් රූල් එක දැන් මම එතනට එන්න තමයි ආවේ මේ පාර පොඩ්ඩ රෙඩ් කාඩ්ස් එහෙම පොඩ්ඩක් නිකන් ඇලෙදි ඔෆර් වුණේ නෑනේ ගැඩිය මං දැක්කලා තියෙනවා රෙෆ් අර වැඩි ප්ලේයර්ස්ලා වැටෙන එක ගැන එහෙම වැඩි කන්සර්න් නැහැ ගොඩක් මේ පාර මේ ෆිසිකල් ගහන්න දුන්න දැන් පැරගුවේ මැච් එකේම හොඳයි ඒක හොඳයි ඒක හොඳයි එකම සීන් එක අර මැදදී අර හයිඩ්‍රේෂන් බ්‍රේක් දෙයක් දෙනවා ඒක තමයි එපා වෙන්නේ ඒක අර සමහර වෙලාවට හොඳයි සමහරවිට අපි කැමති පැත්තේ මොමන්ටම් එක දිගට යද්දී හයිඩ්‍රේෂන් බ්‍රේක් දුන්නම් මං නිකන් ඒක කැඩෙනවනේ ඒක තමයි සමහරලාට අර ඒක හෙල්ප් මම හිතන්නේ ඒක හෙල්ප් වෙනවා අර උන්නයි පොඩ ටැක්ටික් සදාගෙන ආයෙ ඇවිල්ලා ඊළඟ පොඩි විනාඩි 20 විතර ගේමක් දෙන්න මොකද ඒක දෙපැත්තටම බලපන්න ගයිස් ඒක තමයි මේ පාර ස්වීකේ සමරිය දැන්ට ඕවරෝල් ෂේප් නේ ෂේප් අනිවාර්යයෙන් වර්ල්ඩ් කප් එක පට්ටම මං හිතන්නේ මම බලපු හොඳම වර්ල්ඩ් කප් එක මේක මේ 2014 එක තමයි මම බලපු හොඳම වර්ල්ඩ් කප් එක මාරම විදියක් තිබ්බේ ඒකේ මේ වර්ල්ඩ් කප් එක කොහොමත් බාස ෆෑන්ස්ලටයි ආර්ජන්ටිනා ෆෑන්ස්ලටයි බලන හොඳම වර්ල්ඩ් කප් එක ස්ට්‍රෙස් ෆ්‍රී නේ බලන්න ස්ට්‍රෙස් ෆ්‍රී ඉන්නත් එකයි හරිසං මේක තමයි අපේ සමරිය ගයිස් ඒ වගේම අපේ SLFC අයියා ඉන්න අයියද වලිදවත් දන්නේ
මේම දැකලා ටික්ටෝක් එකේ කමෙන්ට් මේ සුපිරි කන්ටෙන්ටයක් කරන් කොල්ලා ලස්සනගේ ඔව් කොල්ලො ටික සෙට් කරගෙන ගමනක් යනවා යාටත් පොඩි තෑන්ක්සයක් දෙනවා මේ මොකද අපේ ෆුට්බෝල් කමිනිට එක ලොකු දෙයක් කරන්න එයා ඉන්න තමයි මම තව ඉන්ස්පයුනේ එක කරන්න ඕන කියලා මොකද එයා දැන් හදපු කමිනිටියකට තව පොඩි සප්පයක් දෙන්න මොකද එයා අයියා හැම එකම කවගන්න පොඩ්ඩ හැම එකම දාන දැ මේකින් අපිට පොඩ්ඩක් නිවී හැන ඉල්ලේ කියන්න පුලන්නේ කට්ටිය පොර මං හිතන්න ඔක්කොම කවා ගන්නනේ ට්‍රාන්ස්ෆෝමර්කට් එකේ ඉඳන් කවන්න ලයිව් යනවා මේ මාර මේ ට්‍රාන්ස්ෆර් ගැන යනදාන්නින් ඒක එන හොඳයි බ ලංකාද අපි සාමාන්‍ය ෆුටබෝල් පැන් කෙනෙක් වුණත් ලීක් ලොකු මැච් බැලුවට ට්‍රාන්ස්ෆෝමර්කට් එක අයිඩියක් ඇත්තෙම අනිකාරය පස්සාදුරුයි මට ඒ වැඩේ දැක්කට පස්සේ මම ඒ අයට මැසේජ්කුත් දැම්ම මේ අපි මෙම කරන්න හිතන් ඉන්නා කියලා එයා සපෝට් යන්නකවා එනම සපෝඩියට ඕකයක් දුන්නවට තැංකව SLFC එයාගේ මෙයාගේ ගරුප්ස් තියනවා මංගේ බාසි වුණ ගරුප්පයකින්න ඒක සුපිරි කොල්ලොටියක් ඉන්න හරි මාර ඇක්ටව්ගේ ෆුට්බෝල් මට හිතාගන්නවම ලංකා ඒ උන් ඉන්න කියලාරිය ඉන්න එතරම් ඉන්න උනත් තියෙන සෙට්ටයි ගරුප්ප ඉන්නේ ඒක එමසං මම දෙන්නට ඩියම් කරා මේ මාමහෙම කරන්නා මට ප්‍රශ්න දෙන්න කියලා මොදේ දෙන්න හැරිම ඇක්ටව ගරුප්ගේ මාත්‍යක නීතර කතාගන්න අපේ වෙනුර සහෝදරය මට ප්‍රශ්නයක් දුන්න හතා කරන්න පෝජු එය අහල තින්නේ පෝජුගල් ඩීම් එක තුළි පලේස්ල රොනාල්ඩ එක ප්‍රශ්නයක් තියෙනවාද එහෙම නැත්තං ඇයි රොනාල්ඩ එක්කලේ කරද්දි ටීම් කමිස්ට්‍රිය එක අඩුවෙන්නේ ඒකට හේතුමොකක්ද ප්‍රශ්නය ඔබට බාර ඔය ආරක්කම සින්නේ දැන් අපි අවුරුදු 12ට කලින් ගත්තොත් ඒ රොනාල්ඩෝ නෙමෙයි දැන් ඉන්නේ. හැබැයි අර දැන් අවුරුදු 4ක ඉඳන් ඉතල රොනාල්ඩෝගේ ෆෝම් එක ගත්තොත් මම හිතන්නේ සේම් තිම්බා. අවුරුදු අන්තිම අවුරුදු 4 ගත්තොත් සෙන්ටර් ෆෝවර්ඩ් එකක් විදියට සෙල්ලම් කරන්නේ. හතරට කියන්නත් බෑනේ මචං. මොකද හැබැයි මේ යුනයිටඩ් ගහපු සීසන් එකෙත් උගේ හොඳට ගැව්වා. හතරක් තුනක් දෙකමාරක් තුනක් වගේ. මං හිතන්නේ කෑ ප්‍රශ්නයක් නෑවා. මං හිතන්නේ ප්‍රශ්නයක් නෙවෙයි ඌව අනේ ඔන්න කොහොමද කියන්නේ කියලා ඒක. මට හිතන දේ කියන්න මං පාඩියක් මට හිතන දේ රොනාල්ඩෝගේ ඊගෝ එකත් එක්ක අරගොල්ලෝගේ ඊගෝසල්ල ප්‍රශ්නයක් තියෙනවද දන්න ඒක තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ බං දැන් ටැක්ටිකල් වයිස් ගත්තත් දැන් මැනේජර් කිව්වොත් ඔයාට ස්ටාර්ට් කරන්න නැහැ කියලා ඌ ඒක අහන්න ලෑස්ති. අන්න ඒක තමයි මම කියන්නේ. අයන රොනාල්ඩෝගේ ඊගෝ එක මැනේජ් කරන්න පුළුවන්ද ඇන්ඩ් දැන් ඔබ දන්නවා ජාෝ නෙවෙස් ඔයි බෘුණෝ ෆැනන්ඩස් එක්ක පලියක් දාගෙන තිබ්බ රොනාල්ඩෝ ෆෑන්ස්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගිහිල්ලා එක එකව කමෙන්ට් කළේ මම කමෙන්ට් සෙක්ෂන් එක ස්ලෑම් කරනවා ඒක ගයිස් මන් දන්න ඇයි කියලා එහෙම ලයි එච්චර එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් මන් දන්න ඇයි කියලා බෘුණෝත් අද්දාලා තිබ්බ පෝලේ පාස් කරන්න කියලා ඒනේ රොනාල්ඩෝගේ මේ අක්කා මං හිතන්නේ මේ කියලා තිබ්බා මේ පාසස් දෙන්නේ නැහැ කියලා ස්ටෝරිය. ඔව් ඒ කියන්නේ වර්ල්ඩ් කප් එකට ගියාම පාසස් දෙන්න අමතකනාලු මන් දන්නේ. ඔව් අතික බෘුණෝ මං හිතන්නේ වර්ල්ඩ් කප් එකේ ඩ්‍රෝ එකට රීසන් එක බෘුණෝ කියලා මං හිතන්නේ ගිය පෝස්ට් වලට පෝස්ට් එකකට කොහෙද යාගේ අක්කා ලයික් කරලා තිබ්බා. මම දැක්කා. වෙන්නේද? ස්ටෝරිය මන් දැක්කා. ස්ටෝරිය මන් දැක්කා මගේ ෆෝන් එකේ ඇති ෆෝන් එක කැම් එක ගන්න විදියක් නැහැ. ෆෝන් එකේ කැම් මන් දැක්කා මේ දාලා තිබ්බ මේ ස්ටෝරිය මේ ඇත්තට මේක අන්නෙසෙසරි ඩ්‍රාමා එකක් ක්‍රියේට් කරන එකක්. ඒක ඩ්‍රාමා එකක්. සහෝදරිය. අත්තක රොනාල්ඩෝ ගාන මේ මම හිතන්නේ රොනාල්ඩෝ බෙන්ච් කරන්න ඕනවා. ඒක ඇත්ත ඒක රොනාල්ඩෝට බැනලා වැඩකුත් නෑ ඒක අරුගේ මැනේජර් කරන්න ඕන. අනිවාර්යයෙන්. දැන් උන් කරන්නේ මට තේන්නේ රොනාල්ඩෝ ස්කේප් ගෝට් කරනවා අන්තිමට උට සප්ලයි එක දීලා උට කරගන්න වෙනවාම
මොකද සිස්ටම් එක එයාගේ වටේ හදලා තියෙන ඔබ්වියස්ලි ඔබත් දකින්න ඇති ක්‍රොස් කරන්න හදන්නේ ක්‍රොස් මැද්දට. කරන්න උටම තමයි බෝල ගේන්න බලන්න. ලෝ බ්ලොක් එක ඉතින් එහෙම ගහන්න අමාරුයි. දැන් රොනාල්ඩෝ ඉස්සර ප්‍රයිම් රොනාල්ඩෝ නෙවෙයිනේ. ප්‍රයිම් රොනාල්ඩෝ නෙමෙයි. මොකද වාත්තකෝ සෙට් පීසස් වල ගෙනවත් බං ඌව හොඳට මාක් කරලා තින්නේ. අන්න ඒකයි. දෙන්නවත් බෑ. ඒකයි. මෙසි නම් මාක් කරන්න බෑ. බෑ. හේතුවක් මාක් කරත් බං මෙසි එක තැනයි මෙසිගේ මූවමන්ට් එක තියෙනවනේ. අන්න ඒකයි. ඌ නෑනේ. ගේ හීට් මැප් එක දැක්කද උඹ? නෑ බං. ඒ කියන්නේ මේ චුට්ටයි තියෙන්නේ. ඒක පොඩ්ඩි ගෑගෙන ඇවිදලා ඉන්නවා. ඒක ගයිස් ඉතින් මට ඇත්තටම දුකයි රොනාල්ඩෝ අර එහෙම දකින්න එක. මොකද මේක කේස් එකේ තියෙනවා දැන් ඔතන ආගියුමන්ට් එකක් තිබ්බ ඉස්සර දැන් මෙසි දැන් කලින් කට්ටිය කිව්වා දැන් මේ මැඩ්‍රිඩ් ෆෑන් තමයි. දැන් කලින් කිව්වා මෙසි වර්ල්ඩ් කප් එකක් දින්නට දැන් රොනාල්ඩෝම ඉන්ටර්වියු එකක් කියනවා ඊට කලින් දෙපාරක් වර්ල්ඩ් කප් දිනලා තියෙනවානේ ආජන්ටිනා. දැන් මෙසි වර්ල්ඩ් කප් එකෙන් එහෙම කන්නේ නැහැ කියලා. හැබැයි දැන් 2009 රොනාල්ඩෝ වෙද්දි බං අපිට චැම්පියන්ස් ලීග් 9ක් තිබ්බා. 9ක් තිබ්බා. ඒක තමයි මාත් අහන්නේ. ඒවා එන මෝඩ කතාවක්. හරි. ඒවා එන මෝඩ කතා. දැන් දාගත්තොත් දැන් දැන් රොනාල්ඩෝ ආවට පස්සේ යුරෝ දින්නාද නේෂන්ස් ලීග් දෙයක් දින්නේ ඒක ඇත්ත. දැන් උන්ගේ ස්ටීම් එක තමයි මං හිතන්නේ ආගියුබල් ඉන්න හොඳම ටීම් එකක් බා යුරෝපේ. most valuable squad එක. ෆීල්ඩ් එක ස්ටැක්ඩ් බා මිඩ්ෆීල්ඩ් එක. ජාවෝ මේ බ්‍රුනෝ ෆර්නැන්ඩස් විටිනා ඔක්කොම හොඳ ප්‍රයිම් එකේ ඉන්න ප්ලේයර්ස්ලා ඉන්නේ. අනික උන්ගේ විං බැක්ස් වල කැන්සෙලෝ නූනෝ මෙන්ඩෙස් කැන්සෙලෝනේ වින් දෙකම ගහන්න පුළුවන්. නූනෝ මෙන්ඩෙස් මරු. දැන් මේක සිරාට රොනාල්ඩෝගේ ඊගෝගේ හින්දා මේ වර්ල්ඩ් කප් එක උන් කෙල කරගත්තොත් තව අවුරුදු 4කින් න්යාය වර්ල්ඩ් කප් එකක් එන්නේ. ඒක මාර අපරාධයක්. රට විදිහට ගත්තොත් අපරාධයක් බා. රටක් සිරා රටක් විදිහට අපරාධ. මොකද ප්ලේයර්ස්ලා ෆෝම් එකේ ඉන්නේ. උන්ගේ ගොන්කාලෝ රැමොසුත් හොඳ ෆෝම් එකකින් PSG back to back champions league එකක් ගන්නවා. ඒක තමයි. ඒ ප්‍රශ්නේ හරි නේද ඉතින් උත්තරේ. තේරෙනවා. ඒ කියන්නේ රොනාල්ඩෝට ඩිස්රිස්පෙක්ට් එකක් නෑ. බට් ඉතින් අර දැන් තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන රොනාල්ඩෝ ෆෑන් කෙනෙකුත් ඉන්නේ මන් නෙමෙයි කියන්නේ. ඒක තමයි ෆුට්බෝල් කියන්නේ ගේම් එකක්නේ. ෆෑන්ස්ලා ක්ලබ් එක පස්සේ හැදුන දේවල්. අනිවාර්යයෙන්. I am 100% with you ඒකට. ඊට පස්සේ අපේ තව සහෝදරයෙක් ඉන්නවා අපේ දිනුර දෙන්නකෝ. මම තව කතා කරන්න එන බොක්කක් ගෲප් එකේ අපේ SLFC ගේ බාසිලෝනා ගෲප් එකේ. එයා මට දුන්න ප්‍රශ්නේ තමයි මම DM කරාම USA ඔස්ට්‍රේලියා මැච් එක බලුවානේ. ඒකේ VAR එකෙන් අර ඕවර්ටර්න් වුණ ගෝල් එකක් තිබ්බේ අර මුලින් ඔෆ්සයිඩ් දීලා. එයා අහන්නේ ඒ ගෝල් එක ගැන ෆෙයා කෝල් එකක්ද කියලා. මොකද ඉතින් ඇයි ෆෙයා නේද රූල්ස් වලට අනුව. මොකද ඒකේ මචං රූල්ස් වල තියෙන්නේ එකෙක් ඔෆ්සයිඩ් අනිත් එක ඔන්සයිඩ්. ගෝල් එක ගහපු ගා ඔන්සයිඩ්. හරිද? ඊට පස්සේ බෝලේ ක්‍රොස් කරලා දැන් ඒක එදා ලෙද්දි මේ එක ප්ලේ දැන් ඔෆ්සයිඩ් හිටිය ප්ලේ මසන් කියන්නේ ගෝල් කීප දැන් බෝලේ එහෙම උඩ තියෙන. ඌ උඩ බෝලේ දිහා බලන් ඉන්නේ අල්ලන්න. හරිද? අරු ඉන්නේ ගෝල් කීපට මෙහා පැත්තේ. ගෝල් කීපගේ අයිසයිට් එක නෑ. ඒ ඔෆ්සයිඩ් ප්ලේ. ඔන්සයිඩ් ප්ලේයර් තමයි එන්නේ. අරයාගේ පැත්ත. දැන් එතකොට මසන් FIFA රූල්ස් වල තියෙන ඔෆ්සයිඩ් රූල් එකේ මේ දැන් ගෝල් කීපර්ගේ ඔබ්ස්ට්‍රක්ට් වෙනවා කියන්නේ ඌගේ විෂන් එක හරි ඌට ෆිසිකලි හරි මොකක් හරිම ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ගේන්න ඕනේ ඔෆ්සයිඩ් ප්ලේ එහෙම ගන්න ඕනේ. එතකොට දැන් ඔබ ඉතින් අරු අතනින් අයින් කරා කියලා ඔෆ්සයිඩ් එක. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අරු බෝලෙම මෙතන ඌ අයින් කරත් පික්චරෙන් අරු විතරයි ඌගේ පික්චර් එකේ ඉන්නේ. ඔෆ්සයිඩ් එක. ඒක ෆෙයා නෑනේ මං. ඉතින් ෆෙයානේ ඔන්සයිඩ් එකනේ ගහන්නේ. හරි ඒක තමයි මං කියන්නේ. ඉතින් අර ගෝල රූල් අවුට් කරේ අරුවින්ද අරුවට කිසිම මේකක් වෙන්නේ නෑනේ. අරු ඔෆ්සයිඩ්.
මුලින් රූල් අවුට් කරලා තිබේ පස්සේ තමයි මේ ආ අයක දුන්නේ ආ පියාට ගිහිල්ලා දුන්න එක ගැන කියන්නේ ඔව් මම මේ දුන්නේ එක කියන්නවා මේ උඹ කිව්වේ අරකද දුන්නේ ගන්න නැහැ හරියද මං කියන්නේ දුන්නේ එක එතකොට ප්‍රශ්නයක් නැහැ නේ ඒක තමයි අපේ සමහරලාට ඕෆ්සයිඩ් එක සමහරලාට ටූ මච් බං ටූ මච් බං මෙන්න මේ පොඩ්ඩි වෙතර තිබ්බට පොඩ්බෝ දාපු කෙනන් දන්නට මේකේ මොකක්ද ඇඩ්වාන්ටේජ් එක කියලා මේ සෙන්ටිමීටර් ඉස්සරහට යන ඒනි ඇඟිල්ලටත් කියයිවා ඇඟිල්ල තිබ්බොත් සමහරලාට ටූ මච් මේ කරන්න දෙන්නේ නැහැ ඉතින් සිරාවට කරන්න දෙන්නේ නැහැ ගයිස් ප්‍රශ්න දෙක ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න ඊළඟ එකේ අපි බලලා උත්තර දෙන්න මේ එන ඉතින් අදට මෙච්චරයි නේද ඉතින් අපි ඊළඟ සතියේ රවුන්ඩ් ගෲප් ස්ටේජස් වල රවුන්ඩ් 2 වලින් සෙට් වෙමු මේ මොනවාරි කියන්න තියෙනවද තව උඹට අන්තිම වශයෙන් බාන්න ෆුට්බෝල් බාන්න තව මන් දැක්ක සමහර කෙල්ලෝ එහෙම ගොඩක් දානවා අර ටික්ටොක් එකේ ටෙම්ප්ලේට් තියෙනවා නේමාද මෙසීද රොනාල්ඩෝ ක්‍රිස්ටියානෝ දැන් ලිටරලි ඔගොල්ලෝ මේ මම ගොඩක් කටට කියන්නේ ඔයාලගේ ඉන්ට්‍රස්ට් එක ෆේක් කරන්න ඕනේ නැහැ රොනාල්ඩෝයි මෙසි ගහන අන්තිම වර්ල්ඩ් කප් මේමා දැන් ඔය තුන් දෙනා දන්නේ තව ඉන්නවා මෙස් රොඩ්රිගස් ඉන්නවා වැන් ඩයික් ඉන්නවා මොඩ්රික් ගානා කියම් බාන දඩිය ලක්කෙන්නේ නැහැ ඔයගොල්ලෝ අන්තිම එක වෙන්න ඕනේ මොකද වයසයි මම හිතනවා සමහරට ඇරිකේනොත් දැන් 33ක් වගේ කේන් අන්තිම එක වෙන්න පුළුවන් තව සෙට් එකක් ඉන්නවා මතක් වෙන්නේ හැරිකේන්ගේ වයස බලමු එන ගොඩක් සෙට් එකක් ඉන්නවා ඉතින් අයි මෙයා නොය ඔකෝසා අර මෙක්සිකෝ ගෝල් කීපර් එතකොට ග්‍රාන්චාගත් ගහයිත් දැන් එක නෑනේ ඔටවෙන්ඩි අන්තිම එක සෙට් එකම අන්තිම වර්ල්ඩ් කප් එක දැන් කරුණ දැන් ඔයගොල්ලන්ට මේ මොකද්ද මේ ටෙක්නොලොජි තියෙනවා ටීවී තියෙනවා දැන් ගිහිල්ලා මැච් එකක් දැන් බලලා සිරාටම බලන්න නැත්තම් මේකෙන් පස්සේ නෑ රොනාල්ඩෝ මෙසි වර්ල්ඩ් කප් එක නෑ ලයිව් නෑ sorry.com අරින්ඩ මයාමි අරු අතන ඉතින් කැමල් ගෝල් ගහන බලන්න බලන්න උලා එවිත එතන හරි ෆුට්බෝල් යන්න ඒක කියන්න තියෙනින් මේ වර්ල්ඩ් කප් එක බලන්න මැච් තියෙනවා තව තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරියක් දැම්ම කියලා වැඩක් වෙන්නේ බලන්න බලන්න මං කියන මෙයාගේ හොඳ මැච්ච බදන් දැන් 2022 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක මිස් වුණා නම් බා හයිලයිට්ස් බලුවට දැනගත්ත වැඩක් නැහැ නේ අර අර එන ඇඩ්‍රිනල් රෂ් එක අර දාඩිය දැම්ම දැමිල් ඒක මම පෙනල්ටි ෂූට් අවුට් එක මෙහෙම බැලුවා හරි ටීවී බලන්න අමාරුයි මට දැන් මගේ ෆේවරිට් ප්ලේයර් මත ඔබ හිතා මං කොහොමද අරෝග ගෝල් එකක් මිස් කරොත් මට ඉවරයි නා ඊළඟ අවුරුදු 4 මූඩ් එක තීරණය වෙනවා අතන එක ඒ අංගයන් ඉතින් බලන්න පළවෙනි සෙට් එක ෆුට්බෝල් වල ඔව් අපි දිගටම ගන්නවා ගයිස් මේ ක්ලබ් සීසන් එක ඔක්කොම අපේ තව දිගට පොඩ්කාස්ට් එකක් එයි සීරීස් වගේක් නෝමල් සීරීස් එකත් එක්ක ඉතින් බලන්න සීසන් එක පටන් ගත්තා සීසන් එක චැම්පියන්ස් ලීග් එක අපි ට්‍රාන්ස්ෆර් රියුමර්ස් උත් කරන්න ඉන්නේ ගයිස් වර්ල්ඩ් කප් එකෙන් පස්සේ දැම්ම කරන්න මේ දැන් මේක ස්ටාර්ට් එකක් විතරයි දැන් ස්ටාර්ට් එකක් විතරයි තමලා තියෙනවා කියන්නේ නෑ යම් හරි එන ඉවර කරෝනේ එහෙනම් ගයිස් මේක තමයි end of the first episode in Masang FC thank you බලන හැමෝටම මේක ඔයගොල්ලෝගේ ෆුට්බෝල් බලන යාළුවන්ට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මොනවාරි ප්‍රෙඩික්ෂන්ස් තියෙනවා ප්‍රශ්න තියෙනවා දාන්න ඔව් ප්‍රශ්න තියෙනවා දාන්න අපි අනිවාර්යෙන් කතා කරනවා වෙනම වෙලාවකට ප්‍රශ්න 3-4ක් කතා ගන්න try කරනවා හරි නේද
සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් ඔස්සටන්න ෂයා කරන්න රීපෝස්ට දෝන එකක් කරන්න අවලන්නේ කරන්න ප්‍රශ්නය නොකරත් ප්‍රශ්නයන්නේ බලනය බලන්න ඕද කරනන ගොඩක් කරයි බලනන ඇත්තනම දයි අපිට ඇත්තම ලංකායි ෆුට්බෝල් මේ දස්සල හොඳන නැගගෙනෙන්නේ හොදගේමත් දෙනවා කොල්ලො ටික මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා ෆුට්බෝල් ටීම ඒකත් ඒක හේතුව මේ කරන්න මොකද අපිට ඕනේ ෆෑන්ස්ලා ගේන්න මොකද හැමදාම ක්‍රිකට් ගාලා විතරක් හරියන්නේ අගන්නේ ආකර දැන්ගෙන හොඳට නැරකර හයිපලා තියෙන ෆුට්බෝලුත් ඒ වගේම ස්පෝට් ඇත්තම කරගන්න පුළුවන් බැරිගවන්න ඇරිගවන්න රග හොඳයි ලංකායි ෆුට්බෝල් කියන්නේ හරිම ගාන අඩුවෙන් යන ක්‍රීඩාවක් බූට් එක තියෙනවන ඇති බෝල එන ෆ්‍රී ක්‍රීඩාවක් හැමෝටම ගන්නපුල ඒකයි මේක ප්‍රමෝට් කරන්න ඕන ඇබි ගුන් නැතුමත් කන්න බෝලයක් කරංගිල්ල ෙද ඉඩ තිනන පොඩ්ල බලන්න ගීන්කාන් සිරාට ඉනංගයිස් අපි යන අපි කැපෙන ගුඩ්ලක් පොද රෙස්ට ඔෆ්යෝයි අපි සෙට්ට බයිවා